මේ වෙලාවේ වැරදි දෙයක් යනවා එළියේ UAE වල විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයෝ සිංහල දෙමළ මුස්ලිම් UAE වල ඉන්න හැම පැත්තකින්ම අපේ ලංකාවට බඩු යවන්න එකතු වුණා. ඉතින් ඒ බඩු යවන්න එකතු වුණේ මගේ එක ලයිව් වීඩියෝ එකකින්. ඒ වෙද්දිත් කවුරුත් බැහැලා හිටපු නැති ගේමකට මම බැස්සේ මං හරි අඩමතරේ බඩු ටිකක් කරන් යනවා කියලා පටන් අරගෙන. ඉතින් දැන් මේ වෙද්දි මට අහන්න ලැබෙන දේවල් මම බලාපොරොත්තුෙන් හිටපු දේවල්. ඉතින් හිතපු නැති කට්ටිය, හිතපු නැති අය මේ වෙලාවේ එක එක කතා කියාගෙන යනවා. ඉතින් මේ බොරු ප්‍රචාරය වන හැමෝටම කියන්න දෙන්නේ ඕගොල්ලෝ මේ සෙල්ලම කරන්නේ සබහාදහමත් එක්ක. බොරු යවන්න එපා. ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් ගත්ත කෑම බීම හොරගම් කරන්න අපිට කිසිම අවස්ථාවක් නැහැ. අපි හොරු නෙවෙයි. අපි ශ්‍රී ලාංකිකයෝ. අපි මේ එකතු කරපු බඩු රොයල් කාගෝ එකෙන් මේ වෙද්දී ලංකාවට යවලා ඉවරයි. ඒ වගේම හිරු කාගෝයත් අපිට එකතු වුණා ඒ වැඩේට. බඩු එච්චර ලොට්ටයක් හම්බෙච්ච නිසා. ඉතින් ටොන් 40කට වඩා ලොකු ගාණක් කියන්නේ ඉතින් ඒක ඇත්තටම ලොකු ගාණක් නේ. ප්ලේන් එක අරන් යන්න පුළුවන් දෙයක. ප්ලේන් එක අරන් යන්න බෑ. ටොන් 40කට වඩා වැඩි. ඉතින් මේ ටොන් සියල්ල කන්ටේනර් 4කට දාලා අපි ලංකාවට මේ වෙද්දී එවලා ඉවරයි. දැන් මේ දේවල් ටික පරිස්සමට අපි ක්ලියර් කරගන්න ගමන් තියෙනවා. ලංකාවේ DMC එකට කවුරු හරි කියනවා නම් දුන්නේ නැහැ කියලා නෑ අපි DMC එකටත් දුන්නා. කන්ටේනර් 4න් එක කන්ටේනරයක් අපි රතුපුරුෂ සංවිධානයට දුන්නා ලංකාවේ නුවරට බෙදන්න DMC එකත් එක්ක එකතු වෙලා. ඒක ගැනත් හොයලා බලන්න. ඉතින් වැරදි ප්‍රචාර කරනවා දේශපාලනයට සම්බන්ධ කට්ටිය. මේක දේශපාලනික වැඩක් නෙමෙයි. සහ මම මේ දේවල් කරන්නේ මේ පළාත් සභා ඡන්දයකට එන්න, ප්‍රාදේශීය සභා ඡන්දයකට එන්න, නගර සභා ඡන්දයකට එන්න, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට එන්න. එහෙම අදහසක් හිතේ තියාගෙන නෙමෙයි. ඉතින් කවුරුත් රැවටෙන්න එපා මේවට. ඕගොල්ලෝ මට ආදරේ කියලා දන්නවා. ශ්‍රී ලාංකිකයෝ මට ආදරේ කියලා දන්නවා. මේ වෙද්දි Facebook එකේ ඇත්ත බොරුව හොයාගන්නත් පුළුවන් කියලා දන්නවා. ඉතින් ඒක නිසා ඔයගලට ඕන දෙයක් තියෙනවා නම් මගේ නම්බරයක් තියෙනවා මේ page එකේ කතා කරන්න, මේ වීඩියෝ එක share කරන්න. වැරදි තොරතුරු ඉක්මනින් යනවා. හොඳට වඩා වේගෙන් වැරදි තොරතුරු ඉක්මනින් යනවා. ඒකනේ ඇත්ත කතාව. අපි හොඳ දෙයක් කරද්දී එකතු වෙච්ච හැමෝම මේ වෙද්දිත් අපිත් එක්ක ඉන්නවා. එයාලා කතා කරලා මට කෝල් කරලා අහන හින්දා මම මේ ලයිව් එක ආවේ. කිසිම ආකාරයකින් මේ එකතු කරපු බඩු වලට හානියක් වෙන්නේ නැත. අපි මේ බඩු අරන් යන්නේ බදුල්ලට. මුල ඉදම්ම කිව්වා. ඒ වගේම අපි මේ බඩු ටික පරිස්සමට බදුල්ලට අරන් යනවා. ඉතින් ටිකක් බලන් ඉන්න. කන්ටේනර් 4ක් කියන්නේ ගොඩක්. ඒක ලොරි 5ක් 10ක්වත් ඕනේ මේ ටික අරන් යන්න. දැන් මේ වෙද්දී මිනිස්සුන්ට ඔක්කොම බෙදලා ඉවරනේ. මිනිස්සු බඩගින්න ඉන්නේ. ඉතින් බෙදපුවා ඉවරයි. ආයෙත් අපි අරන් එන්නම් බෙදන්න. UAE වලින් ශ්‍රී ලාංකිකයෝ එකතු කරපු හැම දෙයක්ම අපි ආයෙත් අරන් එන්නම් බෙදන්න. ඔයගොල්ලෝ බඩගින්න නම් ඉන්නේ. තාමත් කියනවා මැසේජ් කරන්න. මේ වෙද්දිත් අපි සැලසුම් කරලා ඉවරයි. ග්‍රාම සේවකල හරහා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අපි සැලසුම් කරලා ඉවරයි. කොහෙද අවශ්‍යම කට්ටිය ඉන්නේ කියලා හොයාගෙන යන්න. ඉතින් වැරදි ප්‍රචාර අරින්න එපා. සබහාදහම කම්පා කරවන්න එපා වැරදි ප්‍රචාර අරලා.